ආදරේ හිතුනේ හැසිරෙන විදිහට දැකලා. ඉස්සලාම කවුද will you marry me කියලා ඇහුවේ? අනිවාර්යෙන් ආනේ. මම මෙයාද ඔබ දැව්වේ නෑ. මේ පොඩ අපි මේක විසඳගෙන ගන්න. ගායකයෙක් හැරුණාම සංඝ ප්‍රියමන්ත පීරිස් කියන ගායකයා කියන එක පැත්තකින් තිබ්බහම තාත්තගෙන මොනවද කියන්න දෙන්නේ? අපේ තාත්තා සමහර වෙලාවට හොඳයි සමහර වෙලාවට ගොඩක් කලබලයි. අපි දෙන්න ඇත්තටම හම්බෙන්නේ A level class එක. මේ එතන බැලුවොත් අවුරුදු 9ක් විතර මම හිතන්නේ. එහෙම වචනෙන් අහලා නෑ මම හිතන්නේ. මම වචනෙන් අහලා නෑ will you marry me කියලා. දැනගෙන හිටියද මේ කාගේ කවුද කියලා? තාත්තා ඒ කාලේ ඉඳන්ම මොටිවේට් කරේ කොහොමත් මේ ඔයා ඔයාගේ ඔරිජිනල්ස් කරන්න ගොඩක් වෙලාවට අපි තාත්තා දැන් දවල් වරුවේ ගොඩක් ගෙදර ඉන්නේ. යාර රැට තමයි ගොඩක් නැති වෙන්නේ දවල් වරුවේ. අපි මතක් කරන්න ඕනේ චන්ද්‍රමාල් ජයසිංහ අයියා. මං ආසයි ගොඩක් අය මගේ සින්දු අර ෆීල් කරගෙන අහනවා නම් අන්න ඒ වගේ ආටිස්ට් කෙනෙක් වෙන්න තමයි මගේ ආසාව සහ හම්බ වෙන්න කියනක ඉස්සලාම. අපි දෙන්න ඇත්තටම හම්බෙන්නේ A level class එක. මේ කෙමිස්ට්‍රි ක්ලාස් එක තමයි අපි දැන් හම්බෙන්නේ. ඉතින් ඒ හම්බෙලා දැන් කොච්චර කල්ද ඒක? ඇත්තටම බැලුවොත් අවුරුදු 9ක් විතර මම හිතන්නේ. වාට ඉස්සලාම දකින්නකොට ආදරේ හිතුනේ ඇයි? ඉෂිකා කියන්නේ නැත්තම කියන්න ඕනේ. ආදරේ හිතුනේ හැසිරෙන විදිහට දැකලා. ආදරේ හිතෙන හේතු නැහැනේ ඒක ඇත්ත නේද? හොඳයි. දැනගෙන හිටියද මේ කාගේ කවුද කියලා එතකොට? නෑ දැනගෙන හිටියේ නෑ. හොඳයි. අශාන්ත දැන් ඔයාට මොකද හිතෙන්නේ? ඔයා වෙනම ගමනක් යනවා. ඔබ විශාරදවරයෙක්. ඔබ ගායන ශාස්ත්‍රයේ බොහොම ලස්සන ගමනක් යනවා. විශේෂයෙන් තාත්තගේ නමත් තියාගෙන බොහොම ලස්සන වෙනම ආරක ගායන ශාස්ත්‍රයේ වෙනම ආරක සින්දු කීපයක් ගායනා කරනවා. ඒකත් සමහර කලාට හිතනවා අසංගයගේ කටහඬත් එනවා. ඒ වගේම ඔයාටම කියලා මාර ගැඹුරු වොයිස් එකකුත් තියෙනවා. ඉතින් ඔයාගේ ගායන ශාස්ත්‍රයේ වැඩ කටයුතු ගැන අපිට කියන්න. ඔව් වෙනද වගේම දැන් ළඟදිම හෙට අනිදා ඇතුළත මගේ අලුත් ගීතයක් රිලීස් වෙනවා. ඊට අමතරව ඉතින් සුපුරුදු පරිදි වැඩ ටිකක් කරගෙන යනවා. ඉතින් ගායන ශාස්ත්‍රයේ වැඩ ගොම ඉතින් ඒක තමයි තියෙන්නේ. හොඳයි. දැන් විවාහයට කොයිතරම් කල් ලෑස්ති වුණාද දෙන්නම? අපි දෙන්න ඇත්තටම ගොඩක් කල් ලෑස්ති වුණේ නැහැ නේද? අවුරුද්දක් මාස 7ක් 8ක් තිස්සේ ඉඳන් අපි දෙන්නම හාන්සි වෙනවා. අවුරුදු 9ක තිබුණු ආදර කතාව කොහොමද විවාහයකට පෙරළුනේ? ඉස්සලාම කවුද will you marry me කියලා ඇහුවේ? අනිවාර්යෙන් ආනේ. මම මෙයාද ඔබ දැව්වේ නෑ. මේ පොඩ අපි මේක විසඳගෙන ගන්න. නෑ මම ඇහුවේ. ඒක ඇත්තටම ඒ කියන්නේ එහෙම වචනෙන්ම අහපු එකක් නෙමෙයි. ඒක කාලයත් එක්කම අර වර්ධනය වෙලා එතනට ආපු එකක් ඇත්තටම. එහෙම වචනෙන් අහලා නැහැ මම හිතන්නේ. මම වචනෙන් අහලා නැහැ will you marry me කියලා. ඒක අර කාලයත් එක්ක අපි දෙන්න අතර අර තිබ්බ රිලේෂන්ෂිප් එක බිල්ඩ් අප් වෙලා තමයි මැරේජ් එකෙන් එන්නේ. අශාන්තගේ ඔයා ආස කරන දැන් ගායකයෙක්ගේ පුතෙක් කියලා නෙවෙයි ඇත්තටම ආදර කතාව පටන් ගත්තේ. හැබැයි පහු වෙනකොට ගායන ශාස්ත්‍රයේ ලස්සන සින්දු ටිකක් මේ එකතු කරනකොට ගායන ශාස්ත්‍රයට ඔයාගේ ශික ආසම සින්දු උනේ මොකද්ද? ඔයාට කියලා මම ඔයාට තමයි මේක ලිව්වේ මම ඔයාට තමයි මේක ගායනා කරේ කියලා මොකද්ද ඒ තියෙන හැම සින්දුවක් තියෙනවද ඔයාගේ? ඔව් එයාගේ පළවෙනි සින්දුව රිලීස් කරා මේ එක දවසක් කියලා. දවසක්. මම හරියසයි. ඒ සින්දුව තමයි. ඒ සින්දුර ගොඩක් කවර් සොන්ග්ස් කරා. කවර් සොන්ග්ස් ගොඩක් ඇදලා තිබ්බා. ගොඩක් අය අර ඉන්ස්ට්‍රුමෙන්ටල් අනම්මනම් ඉදිරිපත් කරලා තිබ්බා. ඉතින් ගොඩක් සතුටුයි සහ ගොඩක් අය ඒක වැළඳගත්ත ආදරෙන්. දැන් ඔයාට ගොඩක් වෙලාවට උදව් කරන්නේ තාත්තද ගායන ශාස්ත්‍රය. ඔයාගේ මේ ක්‍රියේෂන්ස් වලට ඔයාට පද රචනයෙන් ඒ වගේ මියුසික් ඔයාටම කියලා බීට් එකක් දාගන්න තාත්තගේ උදව් ලැබෙනවා. තාත්තා ඒ කාලේ ඉඳන්ම මොටිවේට් කරේ කොහොමත් මේ ඔයා ඔයාගේ ඔරිජිනල්ස් කරන්න කියලාම තමයි එයා මොටිවේට් කරන්නේ. ඒ වුණාට දැන් ඒ කියන්නේ මියුසික් පැත්තෙන් ගොඩක් දේවල් වලට උදව් කරනවා. ඒ කියන්නේ මෙලඩියක් හදුවම වුණත් සින්දුවක වචන ඔක්කොම එයා සාමාන්‍යයෙන් අර පොඩ හොයනවා බලනවා. ගායකයෙක් හැරුණාම සංඝ ප්‍රියමන්ත පීරිස් කියන ගායකයා කියන එක පැත්තකින් තිබ්බහම තාත්තගෙන මොනවද කියන්න දෙන්නේ? අපේ තාත්තා සමහර වෙලාවට හොඳයි සමහර වෙලාවට ගොඩක් කලබලයි. සමහර වෙලාවට ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි සමහර වෙලාවට ගොඩක් ඇග්‍රෙසිව්. එයා ගොඩක් අර මික්ස් වෙච්ච එක වෙලාවට එක ඒවා. ඉතින් ගොඩක් ආදරණීය චරිතයක් කගෙනෙකුයි මල්ලි කෙනෙක්. පවුලේ මැද්දා. ඒ පවුලේ ඒගොල්ලන්ත් එක්ක ගත වෙන සුන්දර දේවල්. ගොඩක් සුන්දරයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි තාත්තා දැන් දවල් වරුවේ ගොඩක් ගෙදර ඉන්නේ. යාර රැට තමයි ගොඩක් නැති වෙන්නේ. දවල් වරුවේ කට්ටිය එකට කාලා බීලා විනෝද වෙනවා සතුට වෙනවා. ගොඩක් සුන්දරයි අපේ පවුලේ කට්ටියත් එක්ක ගෙවන ජීවිතේ.
අද දවසේ ලස්සන කරගන්න කොයිතරම් උදව්වක් ලැබුණාද? අපි මතක් කරන්න සූති කරන්න කවුරු හරි ඉන්නවද? ඔව් අනිවාර්යයෙන්ම අපි මතක් කරන්න ඕනේ චන්ද්‍රමාල් ජයසිංහ අයියා ගොඩක් උදව් කරා. වගේම දිනිෂි අක්කා, තව ඩාක්ටර් මේකේ අපේ දනුකා අයියා, තව ඩ්‍රිෆ්ට් බාබර් එකේ අයියා. අපේ කවුද මේ පැරඩයිස් එකේ ගොඩක් කට්ටිය අපිට උදව් කරා. ඒ වගේම අපේ පවුලේ අය වගේම යාළුවෝ ගොඩක් උදව් කරා වෙඩින් එක සාර්ථක කරගන්න. අශාන්ත දැන් අද දවස වෙනුවෙන් සින්දුවක් කරන්න හිතුවේ නැද්ද? අද දවසේ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා. අපිට තව මොහොතකින් එක අහන්න. අහන්න පුළුවන් එක. ඊට පස්සේ YouTube එකෙත් ඒ දේවල් අහන්න ලැබේ. බලන්න පුළුවන් කට්ටියට අනිවාර්යයෙන්ම. ඔයා ගායකයෙක් හැටියට ඔයාට ඉස්සරහට තියෙන ඔයා කවුරු කොතනක ඉන්න කැමති කෙනෙක්ද? මං ආසයි ගොඩක් අය මගේ සින්දු අර ෆීල් කරගෙන අහනවා නම් අන්න ඒ වගේ ආටිස්ට් කෙනෙක් වෙන්න තමයි මගේ ආසාව සහ වැඩ කරන්නෙත් එතනට යන්න බලාගෙනම. කියන්නේ මිනිස්සු ආසාවෙන් අහන ෆීල් එකේ අහන ආටිස්ට් කෙනෙක් විදියට ඉස්සරහට එන්න තමයි. අපේ ශාස්ත්‍රයේ ඉන්න බොහොමත් අපි ආදරය කරන බොහොම ජනප්‍රිය අසංක ප්‍රියමන්ත පීරිස් කියන්නේ අපි බොහොම ආදරය කරන ප්‍රවීණ ගායකයෙක්. ඒ ගායන තරුවගේ ආදරණීය පුතා. I think ඔහුත් බොහොම ජනප්‍රියයි. ඔහුගේ ගීතත් බොහොම ආදරෙන් මේ තරුණයන් වැළඳ ගන්නවා. විශේෂයෙන් මාත් මං හරි ආසයි. ඉතින් අශාන්ත ශේෂික ඉතින් ඔයගලන්ට බොහොම ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසින් පටන් ගන්න මේ ඔයගලන්ගේ විවාහ ජීවිතය බොහොම ලස්සනට ඉස්සරහට ගෙවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා දෙන්නට. කොහොමද මේ ජනසී කතිය? ඔන්න ඉතින් හැමෝගෙම හිතවතා ඇවිල්ලා ඉන්නවා. හරි ආදරෙයි මෙයාට. ලොකු පොඩි වේදයකින් තොරව හරිම ආදරෙයි මේ පුංචි ගායකයාට. මනීෂ් සංජය අයිබෝන් කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. මේ අපි ඉතින් ලස්සන දවසක හම්බ වෙන්නේ. අශාන්තට විශ් කළේමු ඉස්සලාම. ඔව් අනිවාර්යයෙන්ම හදවතින්ම විශ් කරනවා. ඉතින් නාසන්නුව දමනවලු කරත් ඒක බඳිනවලු අපිට හිටියේ ලපටි කැටළු නාම්බර වස්සා. ඉතින් අද නාසන්නුව දැම්ම හදවතින්ම සුබ පතනවා. අපි ආදරය කරන ලෙජන්ඩ් එකක් අපේ අසංක ප්‍රියමන්ත පීරිස් අයියා. ඉතින් එයාගේ ආදරණීය පුත්‍ර රත්නය. ඉතින් ඔන්න ඉතින් ඔයාලට හදවතින්ම සුබ පැතුම්. ආදරේ අපි හැමෝම හැමදාම ආදරෙන් ඉන්න. අර නාස්ලනුව කිව්වේ හදවතින්ම තමයි. ඔව් අනිවාර්යයෙන්ම. මේ හරි. ඉතින් බොහොම ලස්සන දවසක හම්බ වෙනවා. අනේ ඉතින් මේ හැමෝමත් එක්ක ඔයත් අද එකතු වෙලා සින්දු කියන්නේ යන්නේ නේද? ඔව් සින් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. හොඳයි. දැන් අපිට මොනවාද ඇත්තටම අලුතෙන් මොකක් හරි රිලීස් වෙනවා කියලා මට කිව්වා. ඔව් අලුතෙන් අලුත් සෝං එකක් එන්න තියෙනවා කොමල කාර්ය කියලා. ඉතින් ඒක මාර්ච් 13 රිලීස් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. දැනට ඒකේ වැඩ ටික යනවා. එලිමහන් මේ සංදර්ශනයට සහභාගී වෙනවා. කොහොමද කොන්සර්ට්ස් එහෙම පිටරට කොන්සර්ට්ස් මේ දවස්වල නම් පොඩ්ඩක් කියන්නේ ඒක හරි තීරණයක් නැති කාලයක් කමක් නැහැ. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක මොන හරි තිබ්බද කැන්සල් වෙන්න එහෙම බුකින් එකක් වෙලා එහෙම කැන්සල් වුණේ ඒවා තියෙනවා. ඇත්තටම මෙහෙමයි. ඕකන මේ ප්‍රශ්නේ මම අවුරුදු එකමාරක් ටුවර්ස් ගියේ නෑ. මොකද මම ෆ්ලයි කරන්න බය වුණා. මේ අර එකපාරට ෆ්ලයිට්ස් කඩන් ගන්නවනේ. ඒකින් පොඩි තිගැස්මක් ඇවිල්ලා එකපාරට අවුරුදු එකමාරක් විතර මම ටුවර්ස් ගියේම නෑ. හැබැයි මේ අවුරුද්දේ යන්න තියෙනවා. මම බාරගත්තා මේ අවුරුදු කොහොම හරි යනවා කියලා හිතාගෙන. ඉතින් මේ අවුරුද්දේ බොහෝ දුරට යුරෝප් ඒ වගේම කොරියා ඒ වගේම ඩුබායි බහරින් ඔහම ටුවර්ස් ගොඩක් අරගෙන තියෙනවා. ඉතින් ඊශ්‍රායල් වලටත් එකක් අරන් තිබුණේ. මම බලාපොරොත්තු වෙනවා කිසි කරදරයක් නැතුව ඇත්තට මේ කිසිම කෙනෙකුට කිසිම ඔව් අනිවාර්යයෙන්ම මේ ලෝකයේ සාමයෙන් දුවන්න ඕනේ. මොකද ඉන්නේ ගොඩාක් අහිංසක මිනිස්සු. කිසිම කෙනෙකුගේ බල තණ්හාවක් නිසා කිසිම දෙයක් නිසා මිනිස්සුන්ට මේ වගේ දේවල් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි දැකලා තියෙනවා යුද්ධයක් නිසා ගොඩක්ම දුක් විඳින්නේ පොඩි දරුවෝම දැකලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉතින් ඒ වගේ දේවල් වෙන්න ඕනේ නැහැ මේ ලෝකෙට. සාමය උදා වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව අපි හැමෝටම තියෙනවා. ඉතින් ගොඩක් ක්ෂේත්‍ර ගොඩක් රටවල් ඒ කියන්නේ ඉදිරියට යන්නේ ලෝකයක යුද්ධයක් නැති වුණාම. ඉතින් සාමය හින්දා ඉතින් ඇත්තටම මේ හැමෝටමත් කියන්නේ පිට රටවල් වලට ගිහිල්ලා නිදහසේ සින්දු කියලා තමුගේ රාජකාරිය කරගන්න ඉඩ තියෙනවා නම් හරි ලස්සනයි. ඉතින් හැම දෙයක්ම හොඳින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවානේ. ඔව් මොකද මේ හැමෝම මිනිස්සු අපේ ලංකාවේ ගොඩක් අය ජීවිතේ ගොඩ දාගන්න ගිහිල්ලා ඉන්න රටවල් ඊශ්‍රායල් එතකොට අපේ ලාංකිකයන් ඉන්න ගොඩක් ඩුබායි කොරියා එතකොට කුවේට් බහරේන් ඔය මේ මැද පෙරදිග රටවල ගොඩක් අපේ අය ඉන්නවා. ඉතින් හරි දුකයි මේ තියෙන සිටුේෂන් එක නැත්තටම. ඉතින් හැමෝටම පරිස්සම් වෙලා ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝක සාමය ඉක්මනට උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි මනේෂ් ඔයාගේ අර හිත හොඳකම හැමදාමත් කොහේ හරි කොතනද වචනකින් හරි පෙන්වන්නවා දාන්නවා. ඉතින් බොහොම ස්තුතියි විත් එක එකතු. thank you channel C ඔයාලටත් ගොඩක් ආදරේ thank you ආදරේ.